අයිබෝවන් මෙන්න හරිම වෙද වෙතින් අද දෙසැම්බර් මාසේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා උදෑසන අලුයම සිදු කළ නවතම නිරීක්ෂණ තුලින් කාල්ගුණේ අලුත්ම හැසිරීම නරඹන්න ඔබගේ දවස සැලසුම් කරගන්න. අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ දකුණ නිරිත ගිනිකොන සහ නැගෙනහිර මුහුදු කලාපවල තදින් වැසි ඇති වෙනවා. දහවල් කාලය වෙනකොට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විටත් හොඳම තත්වයෙන් නත්තල් ගස් අඩුම මිලට ලංකාව පුරාම CK Gift Center වෙතින් ඔබට සිතකි පරිදි දැන්ම ඇනවුම් කරන්න. අමතන්න 077 77 344. ඩිලිවර් පහසුකම් සහිතයි. අඩි 2 රුපියල් 850යි, අඩි 3 රුපියල් 1500යි, අඩි 4 රුපියල් 2800යි, අඩි 5 රුපියල් 4000යි. ඉක්මන් කරන්න. තොග සීමිතයි. වයඹ උතුරු මුහුදු කලාප හැරුණකොට සෙසු මුහුදු කලාපවල වැසි තත්ත්වයන් පවතිනවා. රාත්‍රී කාලය වන විට රාත්‍රී 8-9 පමණ වන විටත් වයඹ උතුරු මුහුදු කලාප හැරුණකොට සෙසු කලාපවල ඊසාන මුහුදු කලාපයත් හැරුණකොට සෙසු මුහුදු කලාපවල වැසි තත්ත්වයන් ඇති වෙනවා. උෂ්ණත්වය වන්නේ මුහුදු ප්‍රදේශවල දහවල් කාලයේදී දහවල් 1-2 සඳ 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 26ක් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 15 සිට 35-40 දක්වා සුළං ධාරා ඇති වෙනවා. ඒ හේතුවෙන් වඩාත් සැලකිල්ලෙන් පසුවන්න. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම සබරගමු පළාතේ බොහෝ ස්ථානයකත් මධ්‍යම කඳුකරයේ ක්‍රීඩාවනයේදී වඩා සැලකිල්ලෙන් අවධානයෙන් ක්‍රියා ධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ කැළඹිලිකාරී තත්ත්වය පවතිනවා. මේ හේතුවෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, එසේම බදුල්ල බණ්ඩාරවෙල ඌව පළාතේ බොහෝ ස්ථාන, මොනරාගල ආශ්‍රිත ප්‍රදේශ, අම්පාර, හම්බන්තොට සහ දකුණු පළාතේ නැගෙනහිර කොටස්වල වැසි තත්ත්වයන් ඇති වෙනවා. දහවල් කාලය වන විට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශක විශේෂයෙන් යාපනයේ හැරුණකොට සෙසු කලාපවල වැසි ඇති වෙනවා. සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 6 සන්ධ්‍යා 7 පමණ වන විට තවදුරටත් ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක තනින් තන සුළු වැසි, තනින් තන තරමක තද වැසි, තනින් තන ඊටම තදින් වැසි ඇති වෙනවා. රාත්‍රී කාලයේ වන විට රාත්‍රී 8 රාත්‍රී 9 පමණ වන විට වැසි තත්ත්වයන් ක්‍රමක්‍රමයෙන් බස්නාහිර අර්ධයෙන් පහ වී යනවා. නමුත් නැගෙනහිර අර්ධයේ පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මහියංගනය වැනි ප්‍රදේශවල වැසි තත්ත්වයන් පවතිනවා. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 24ක් දහවල් කාලයේදී වැඩි උෂ්ණත්වය ඇති වෙනවා. මන්නාරම් ප්‍රදේශයේ සෙල්සියස් අංශක 29ක් ලෙසට දහවල් කාලයේදී ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සුළං වේගය පැයට කිලෝමීටර 15-24 ආගයන්වල පවතිනවා. කොළඹ, ගම්පහ සමාන කොළඹ, කළුතර, ගාල්ල ආශ්‍රිත වෙරළ ආශ්‍රිත ප්‍රදේශ හැරුණකොට සෙසු සියලු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල පැයට කිලෝමීටර 25-35 අතර සුළං ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න. හරිම වෙද ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඔබ නොමිලේ ලබන ප්‍රයෝජනය තවත් කෙනෙකුට නොමිලේම ලබා දීමට කාරුණික වන්න. නැවතත් හමුවෙමු මීළඟ කාලගුණ අනාවැකියෙන්. සියලු දෙනාට සුබ දවසක් වේවා.